ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, දෙවියන් වහන්සේගේ සැලසුම් හරිම සුවිශේෂීව උන්වහන්සේගේ ජනතාවට උන්වහන්සේගේම ජනතාව පොළඹවමින් සේවය සඳහා පොළඹවමින් උන්වහන්සේ දියත් කළා. උන්වහන්සේ සමහර අයට ගොඩක් දීලා තියෙන්නේ, ඒ සමහර අයට පොඩ්ඩක් දීලා. ඒ සමහර අයට දීලා නැත්තේ, ඒ සමහර අයට ඕනවට වැඩිම දෙන්නේ කියන කතාවට අපි ටිකක් හිතනවා අපි ඇයි එහෙම වෙන්නේ? මොකටද එහෙම වෙන්නේ? කොහොමද එහෙම වෙන්නේ? ඒවල අපි ගොඩක් වෙලාවට කියනවා අම්මෝ තියෙනුන්ට තියෙනවා නැති වෙන්නම තියෙනවා. නැති උන්ට නැත්තටම නැහැ. අපි මෙහෙම කියනවා. අද හරිම ලස්සනයි ඔබ කියවන්න කොරින්තිවරුන්ගේ දෙවෙනි ලිපියේ 8 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ සිට 9 වෙනි වගන්තිය දක්වා. ශුද්ධ පෞලතුමා මැසිඩෝනියාවේ සභාවන් වලට ස්තුති කරනවා. දෙවියන් වහන්සේ ඔවුන්ට දී තිබෙන වරප්‍රසාදයන් වලට ස්තුති කරනවා. මොකද ඔවුන්ට වරප්‍රසාදයන් දීලා තියෙනවා. මොකද මේ වරප්‍රසාදයන් වලට ඔවුන් පාත්‍ර වෙලා කියලා, ඔවුන් හිමිකරුවන් වෙලා කියලා. මේ ඔවුන්ගේ නැති බැරි කම තුළ ඔවුන් මහා පොහොසත් සභාවක් නෙවෙයි ශුද්ධ පෞලතුමා කියන විදිහට ඔවුන්ට ඇති හැකි ප්‍රමාණයෙන් ඔවුන්ට තියෙන විදිහට ඔවුන්ට දැනෙන විදිහට ඔවුන් හැම කෙනෙක්ම අර Tamanට තියෙන දේ නැති අයට දෙන්නට ඉල්ලුමක් වෙලා නැති අයට දෙන්න. ඒකට ලස්සනට කියනවා ශුද්ධ පෞලතුමා බොහෝ දුක් පීඩා මැද ඔවුන් පරීක්ෂා කරන ලැබුණා. ඔවුන්ගේ ප්‍රීතිය කෙතරම් අධික වීද ඉතා දිලිදුවද ඔවුන්ගේ ත්‍යාගශීලීවන්තකමින් ඔවුන් පුරුසක් වූ බව. ජීවිතයේ කොයිතරම් දුක් වේදනා පීඩාවන් තිබුණා දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය තුළ ඔවුන් ශක්තිමත් වෙලා බලවත් වෙලා ඔවුන්ගේ මේ නැතිබැරිකම තුළින් තවත් කෙනෙක්ගේ නැතිබැරිකමක් නැති කරන්නට ඔවුන් ත්‍යාගශීලී වෙලා වෙනවා දෙවියන් වහන්සේගේ නාමයෙන් ජේසුස්ගේ නාමයෙන්. ඒ ජේසුස්ගේ නාමයෙන් ඔවුන්ගේ මේ ත්‍යාගශීලීත්වය හේතු කොටගෙන ඔවුන් සියලු දෙනා දේව වරප්‍රසාදයෙන් උපදවලා තියෙනවා. අපේ ජීවිතේ අපි අවබෝධ කරගන්න යුතුම අපි දැනගත යුතුම දේවල්. අපේ ජීවිතේ අපි අවබෝධ කරගෙන දැනගන්නට අපිට ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. අපි මොනම හරි විදියකට ගොඩක් මසුරු වෙලා. ගොඩක් සමහර අයට ගොඩක් නිවිලා තියෙන්නේ. ඒගොල්ලන්ට බලාගෙන තියාගන්න නෙමෙයි. ඒගොල්ලන්ට තියෙන දේ අනිත් අයට නැති අයට දෙලා ගන්න. ඒගොල්ලන්ට ගොඩක් දීලා තියෙන්නේ නැති අයට දෙලා ගන්න. නමුත් අපි දකිනවා ගොඩක් වෙලාවට අද මේ අසාධාරණ වෙලාවෙදී මේ අසාධාරණ වෙදීම දෙවියන් වහන්සේ හැම කෙනෙකුටම එක හා සමානව වරප්‍රසාදයේ ජීවිතයක් දෙනවා. හැබැයි දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ජනතාවට මේ පරිත්‍යාගශීලීත්වයේ ජීවත් කරවන්න අවස්ථාවක් දෙනවා. අර ලාසරස් සහ ධනවතා අවසානයේදී ධනවතා පහට ලාසරස් පරදීසයට යනවා. ඇයි ලාසරස්ට මේ ධනවතාට හැකියාවක් තියෙද්දි ඒ අතපසු කිරීමේ පාපය, ඒ නොසලකා හැරීමේ පාපය. ඒ නිසා අපි හැම කෙනෙකුටම අදිස්ථාන මහසල ආරාධනා ඔබට මහා ලෝකයට කියන්නේ නැතුව ඇති ඒ ඔබට තියෙන දේ යමක් දෙන්න. ඔබට මහා ලෝකයට දේවල් නැතුව ඇති. නමුත් ඔබට තියෙන දේ ටිකක් හරි වෙන්න. නැති බැරි කෙනෙකුට අවශ්‍යතාවයක් තියෙන කෙනෙකුට ඔබට දෙන්න තියෙනවා නම් ඔබට දෙන්න ඕන නම් ඔබට ගොඩක් දේවල් දෙන්න පුළුවන්. ඒ නිසා අපි බදාගෙන ලෝභකමට එකතුපත් මිනිස්සු නොව ආදරයෙන් පරිත්‍යාගීව දෙන මිනිස්සු බවට ආදරේ තාප ඔබ වහන්සේ මේ දීපි දෙන්නව වරප්‍රසාදයේ ජීවිතය අපි මේ හැම කෙනෙකුටම ආදරේ අද වහන්සේ ආශිර්වාද අපේ සතුටාට පවා මුක්පරන්න අපේ පීඩා කරන්න උදෙසා යාඥා කරන්න අසාමීට පත්වී ඉන්න අයට සහාය නැති දරුවන්ට උදව් අපේ ආශිර්වාද ජේසුස්ගේ නාමයෙන් සියලු දවසක් ජේසුස්